මේ වීඩියෝ එකෙන් අපි බලන්න යනවා ඕගොල්ලොන්ගේ කණ්ඩායමේ නායකයන් එහෙම නැත්නම් නිලධාරීන් කවුද කියලා ඩ්‍රීම් සේව් යෙදුමට කියන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලොන්ට තියෙනවා දැන් ඕගොල්ලෝ බැලුවා කණ්ඩායම් පැතිකඩ ව්‍යවස්ථාව චක්‍රකාල සටහන සහ සමාජික පැතිකඩ කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි දැන් නිලධාරීන් තෝරාපත් කර ගැනීම කියන කොටස බලමු. ඉතින් මෙතන ඔයාලට තියෙනවා නිලධාරීන් එකතු කරන්න කියලා කොටස. මෙතන නිලධාරීන් තෝරාපත් කිරීම ආරම්භ කරන්න කියලා. ඉතින් ඔයාලගේ කණ්ඩායමේ අපි දන්නවා දැන් සමහර කණ්ඩායම්වල කාන්තා පාර්ශවය වැඩි. සමහර කණ්ඩායම්වල පිරිමි පාර්ශවය වැඩි. සමහර බහුතරයක් මේ විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. මේ විදිහට විශ්වාසවන්ත ධනාත්මක ආකල්ප තියෙන සහ ඒ කණ්ඩායමේ ඉන්න සමාජිකයන්ගෙන් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම ඒ විදිහට ඉන්න අය කවුද කියලා තෝරගන්න ඕනේ. සහ ඕගොල්ලෝගේ අදාළ ඡන්දයකින් හරි ඒ විදිහට පත් කරගන්න පිළිවෙලකට ඕගොල්ලෝව කණ්ඩායමින් ඉන්න නිලධාරීන්ව පත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කියන එක ගියාම පදවි නාමය ඔයාලට පුළුවන් දාන්න. මම මෙතන චෙයාමන් සභාපති කියලා දානවා. අතන ඉන්න අයගෙන් ඔයාලට තෝරපත් කරගන්න කවුද කියලා අපිට මෙතන තෝරගන්න පුළුවන්. ඊට පස්සේ හරි කියන එක දුන්නම කවුද දැන් චෙයාමන් එහෙම නැත්නම් සභාපති. ඊළඟ අපිට තව නිලධාරියෙක්ව එකතු කරන්න පුළුවන් මෙතන ඔබලා. ඊළඟ එක තමයි පොත් තබන්න බුක් කීපර්. ඊළඟ ඔයාලට තෝරගන්න පුළුවන් කවුද මේක කියලා. හැබැයි ඔයාලා මෙතන කලින් වීඩියෝ එකත් අපි සාකච්ඡා කරා එකම ඉන්න තනතුර තව කෙනෙක්ට දෙන්න බෑ. ඒ කියන්නේ එකම පුද්ගලයාට තනතුර දෙකක් දරන්න බෑ. එතකොට ඔයාලට ඉන්න අයගෙන් ඒ තොරතුරු ටික හරියට මේ විදිහට දාලා නිලධාරියා සුරකින්න කියන එක දෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝගේ නිලධාරීන් මෙතන ඊළඟ කියන එක දුන්නම ඔයාලට එනවා මෙතන මේ වගේ අවම වශයෙන් සමාජිකයන් 4 දෙනෙක්වත් නිලධාරීන් වෙන්න ඕනේ කියලා. ඉතින් අපි 4 දෙනාවම ඒ විදිහට ඇඩ් කරන්න ඕනේ. එතකොට ඔයාලට මේ විදිහට ගිහිල්ලා නව නිලධාරීන් එකතු කරන්න ගිහිල්ලා බොක්ස් කීපර් භාණ්ඩාගාරික ඔයාලට ඒකටත් නිලධාරියව පත් කරගන්න පුළුවන්. සුරකින්න දෙන්න පුළුවන්. මුදල් ගණන් කරන්න මනි කවුන්ටර් ඒ විදිහට ඔයාලට ඉන්න අයගෙන් එක්කෙනෙක්ව දාන්න පුළුවන්. ඊට පස්සේ සුරකින්න කියන එක දෙන්න පුළුවන්. දැන් අපි නිලධාරීන් 4 දෙනෙක්ව දාගෙන ඉවරයි. ඊට පස්සේ ඊළඟ කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ තියෙන වැදගත් දේ තමයි නිලධාරීන් වෙන්න පුළුවන් දුරකථන අංකයක් තියෙන කෙනෙක්ට දුරකථන අංක නැති කෙනෙක්ට වෙන්න බෑ. ඉතින් අපි කලින් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. කලින් අපේ පාඩම් කලාපවල ඒවා ටික නැවත හොඳට බලන්න. මොකද මේ වීඩියෝස් වල මම සඳහන් කරන්න හේතුව මේවා ටික ආය දාන්න හේතුව යෙදුම කිහිප වතාවක්ම අලුත් වුණා. සහ ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා මේක පරණ එකත් එක්ක වෙනස්ද කියලා. ක්‍රමවේදය එකයි වෙනස් වෙලා නැහැ. යෙදුමේ අතුරු මුහුණත එහෙම නැත්නම් අපිට පේන කොටස දේවල් ටික පොඩ්ඩක් ලස්සනට පාට එහෙම එකතු වෙලා බටන් වල කලර්ස් පාට එහෙම වෙනස් වෙලා තියෙන තැන් වෙනස් වෙලා අලුත් කොටස් ඇඩ් වෙලා එහෙම තියෙනවා විතරයි. අර ක්‍රමානුකූලව යන ඒ කාලේ ඉඳලම තියෙන ඒවා ටික හරියටම හරි පිළිවෙලකට මේක බැලුවොත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලෙජර් කවුද දරන්නේ බුක් කීපර් තමයි අපි දෙන්නේ. එතකොට එතනින් අපිට අවසන් කියන එක දීලා මේක සම්පූර්ණයෙන්ම මේ කොටස අපිට නිමා කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු කණ්ඩායමේ ඉතුරු වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්න.